අයිබෝවන් ටෝක් ඔෆ් ද ටවුන් නැත්නම් මේ දවස්වල වැඩියෙන් ජනප්‍රිය මාතෘකාවක් නැත්නම් වැඩි දෙනා අතර කතා බහට ලක් වෙන සමාජයේ අපිට ඇහෙන්න දකින්න හම්බෙන මාතෘකා ගැන අපි නිතරම කතා කරා. ඉතින් ඒ විදිහේ මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අදත් මේ විදිහට සූදානම්ින් ඉන්නේ. ඉතින් සුපුරුදු පරිදි ඇය ඉන්න අපිත් එක්ක ආචාර්ය ශිරු විජේමාන්න මැතිණිය අයිබෝවන් කියන බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. අයිබෝවන්. මේ පසුගිය දිනක උසස් පෙළ කඩේම විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙනවා. ඉතින් කියන්න සතුටුයි බොහෝ පිරිසක් බොහෝ නංගිල මල්ලිල පිරිසක් උසස් පෙළ විභාගය සමත් වෙනවා. ඉතින් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් ලබා ගන්නවා. ඒ අතරේ දැන් අපි විශ්වවිද්‍යාල පද්ධතිය ගැන කතා කරාම උසස් පෙළෙන් පස්සේ ඕනිම කෙනෙක්ගේ නැත්නම් ඕනිම දරුවෙක්ගේ ඊළඟ අරමුණ වෙන්නේ උසස් අධ්‍යාපනය හදාරන්න. එතකොට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයකට මේ ආදී නොයෙකුත් විදිහට ඔවුන්ගේ උසස් අධ්‍යාපනය හදන්න ඔවුන් තෝරගන්නවා. එහෙනම් මේ සුළු පිරිසකට තමයි අවස්ථාව අවකාශය උදා වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියකට යන්න. දැන් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ගත්තම අවුරුදු 100කට වඩා පැරණි ඉතිහාසයක් තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා. ඉතින් අර ආපු සුළු පිරිසට අපි හඳුන්වනවා ඔවුන් නවකීන් විදිහට. හැබැයි මේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒ නවකීන්ට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙනකොට පුංචි ගැටලු වලට පොඩි අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්නේ අභියෝග මොනවාද? ඒ පුංචි ගැටලු මොනවාද? අපි කතා කරමු මේ ගැන මුලින්ම. ඔව් ගිහානේ ඇත්තටම මේ ඔබ කියන දේ මම අහගෙන හිටියාම හරි සන්තෝසයි. මෙදා පාර මේ උසස් පෙළ ළමයි ගොඩක් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාල වලටත් තේරිලා තියෙනවා. දැන් ඊට පස්සේ ඔබ අහපු ඊළඟ ප්‍රශ්නේ තමයි මේගොල්ලන්ට මුහුණ දෙන්න වෙන ගැටලු ගැන. මුහුණ දෙන්න වෙන ගැටලු කියන්නේ ඇත්තටම දරුවෙක් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා එන්නේ හරි සන්තෝෂෙන් ඒ අලුත්ම පරිසරයක්. සමහර වෙලාවට මේ දරුවෝ එන්නේ හද්ද පිටිසර පරිසරයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොළඹ අවට වෙන්න පුළුවන්. මේක අමුතුම පරිසරයකට එන්නේ. ඉතින් මම හුඟක් වෙලාවට දැකලා තිනවා මේ නවක ශිෂ්‍යයන්ව පිළිගන්නවා මේ විශ්වවිද්‍යාලවල ඕනම තැනක නවක කට්ටිය පිළිගන්නවානේ. ඉතින් ඒක සුන්දර අත්දැකීමක්. ඔබ කතා කරපු අනිත් එක සහ ඔබ කියවනේ මේ ටෝක් ඔෆ් ද ටවුන් කියලා. මේ දවස්වල ටෝක් ඔෆ් ද ටවුන් කිව්වොත් අපි සරලව කිව්වොත් ඔබ කතා කරන්නේ ওই නවකවදය ගැනනේ. එතකොට දැන් ওই නවකවදය කියන එක අපි සමාජ විද්‍යාත්මකව අවබෝධ කර ගන්නවා නම් අර අපි ඒකට කියනවා සෝෂල් ලර්නින් තෙරපි එක න්‍යායක්. එතකොට ඒවැ තියෙන සබ් කල්චරල් තියෙනවා. ඊට පස්සේ මේක ගැනම කතා කරනවා නම් ඔකට අපි කියනවා මේ මානව වංශ අධ්‍යයනය කියන්නේ self ethnography කියලා. ඒවට අපි ගොඩක් යන්නේ නැතුව ගිහානි අපි කතා කරොත් මේ නවක වදය දෙන්න මූලිකව බලපාන්නේ මොනවද කියලා බැලුවොත් අපි එකට කියනවා මේ ප්‍රශ්නේ මුලටම ගිහිල්ලා බැලුවොත් මට හිතෙනවා ඒක ඊට වඩා හොඳයි කියලා. ඒක ඊට වඩා අපි කතා කරන මාතෘකාව සාර්ථක වෙයි. ඒ වගේම මේකට විසඳුම් හොයනකොට මේක ඊටා ලෙහෙසියෙන් අපිට විසඳුම් හොයාගන්න පුළුවන් එකක් වෙයි කියලා මම හිතනවා. එතකොට මේ මට ওই ප්‍රශ්නෙත් එක්ක අහන්න හිතුණු දෙයක් තමයි මේ නවක වදේ කියන මාතෘකාව ඇතුලේ මූලාශ්‍රය අපි කොහෙන්ද හොයාගන්නේ? කොහෙද මේ මූලාශ්‍රය තියෙන්නේ? මූලාශ්‍රය කියලා කිව්වහම දැන් මේ නවකවදයේ දෙන්නේ ශිෂ්‍යය. එතකොට නවකවදයේ ලබන්නේ ශිෂ්‍යෝ. මේ ඔක්කොමලා කවුද? මේ ඔක්කොමලා දරුවෝ. එතකොට මේ දරුවෝ එන පරිසරය මං කිව්වා හුඟක් වෙලාවට බලපානවා. දැන් අපි හොයාගෙන ගියාම දැන් ඔබ මේ කතා කරන එක ගැන විශාල කතිකාවතක්ම ඇවිල්ලා තිනවනේ. මම දැකලා තිනවා සමාජ මාධ්‍යවල මේ රැග් කරපු ළමයිගේ පින්තූර ටික දාලා තිනවා. එතකොට මේ මියගිය දරුවාගේ පින්තූර ටික දාලා තියෙනවා. මේගොල්ලෝ මෙහෙමයි කියලා තියෙන සමහර අයට දඬුවම් ලැබිලා තියෙනවා. නමුත් ඔය කවුරු හරි හොයලා බැලුවද මේ දරුවෝ එහෙම හැසිරුණේ ඇයි කියලා? මේ දරුවන්ගේ මානසිකත්වය ගැන බැලුවද? මේ දරුවන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක, මේගොල්ලන්ගේ පසුබිම ගැන කවුරු හරි හොයලා බැලුවද කියන එක. වඩා වැදගත් වෙන්නේ මම මෙතෙන්දි මේ දරුවන්ට වඩා මම දොස් කියනවා නෙමෙයි. අපි අවධානය යොමු කරන්න ඕනේ මේ දෙමව්පියෝ ගැන.
දෙමව්පියෝ දරුවෝ හදන විදිහ. දරුවෙක් වැදුවට වැඩක් නෑ. මේ සමාජයට හොඳ පුරවැසියෙක් බිහි කරන්න මේ දරුවා හදන්නත් ඕනේ. එතකොට මේ හදනකොට අපිට තියෙනවා අපි මේ දරුවෝ හදන යම් විදි තියෙනවා ගිහානි. මට අහන්න හිතුණා මේ ප්‍රශ්නෙත් එක්කම මේ දරුවෝ හදන්න නීති රීති තියනවාද දෙමව්පියන්? නීති රීති කියන්නේ මෙහෙමයි. අපි මේකට ඔය දැන් අපි බලනකොට තියෙනවා සාමාන්‍යයෙන් parental styles කියලා ඔකට කියන්නේ. හැබැයි ඒක ඉතින් මේ අපි ඒක සමාජයේ මේවා න්‍යායවල පොත්වල තිබුණාට මේ ගමේ මිනිස්සු මේ අපේ අම්මා අප්පච්චිලා මේවා ගැන දැනගෙන හිටියා. දැන් සමහර දෙමව්පියෝ ඉන්නවා ඒගොල්ලන්ගේ අධිකාරිය එහෙමම තියාගෙන ඉන්නවා. මේ හරි දරුවට අපි කියන්නේ ස්ට්‍රික්ට් කියලා. හැබැයි ඒ උනාට දරුවට හරිම සපෝටිව්. දරුවා ගැන හොයලා බලනවා. ඒගොල්ලන්ගේ තියෙනවා මේවත් කරන්න ඕනේ කියලා. නමුත් දරුවා ළඟින් ඉඳගෙන දරුවට ආදරේ උණුසුම දීලා ඒ දේ කියන. සාමාන්‍යයෙන් අපි කියනවා ඒ ක්‍රමය තමයි වඩාත් සාර්ථක. දෙමව්පියෝ ස්ට්‍රික්ට් උනාට හරි ආදරේ හොයලා බලනවා. දරුවෝ ගැන නිතරම අවධානයෙන් ඉන්නවා. ඒක තව කට්ටියක් ඉන්නවා මේ කියන්නේ ඔතොරිටේරියන් කියලා අපි ඒකට කියනවා. ඒගොල්ලෝ කරන්නේ නැහැ. දැන් හරිම ස්ට්‍රික්ට් රූල්ස් තියෙනවා. ළමයින්ට කිසි දෙයක් නෙවෙයි. නෑ මං කියන විදිහට කරන්න ඕනේ. දරුවට ආදරයක් උණුසුමක් නෙමෙයි. මේ ළඟදි මට ඇහුණා මේ මගේ උපදේශනයට එන ළමයෙකුට කියනවා you do it on my way කියලා. මේ කියන්නේ කවුද ග්‍රෑන්ඩ් පේරන්ට්ස් කියන්නේ. එතකොට ඒ වගේ දේවල් නෙමෙයි. ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ මේ දරුවෝ ගැන කිසිම දෙයක් නැ දරුවට කැමති දේවල් කරන්න දීලා එයාට ඕනවටත් වඩා නිදහස දීලා මේ දරුවට රිදෙයි කියලා බයයි ඉල්ලන දේ දෙනවා. එහෙම කට්ටියක් ඉන්නවා. ඔය පර්මිසිව් කට්ටිය. ඊට පස්සේ ඉන්නවා නිග්ලෙක්ටිව්. ඒ කියන්නේ දරුවා ගැන බලන්නෙත් නැහැ. ඒගොල්ලෝ ගැන බලන්නෙත් නැහැ. දරුවා මොනවද කරන්න කියලා බලන්නෙත් නැහැ. කිසිම දෙයක් නැති අය ඉන්නවා. ඒ කියන්නේ අර කිසිම සයිකොලොජිකල් සපෝට් එකක්වත් දරුවට දෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඉතින් මේකේ අපි ඔය පේරන්ට් ස්ටයිල්ස් අරව මේවා ගැන කතා කරන්න නෙවෙයි දරුවෝ ළඟ ඉඳලා පුංචි කාලේ ඉඳලා දරුවව හරි විදිහට හදන්න ඕන. හරි විදිහට හදන්න නම් මොකද්ද කියන්නේ? දැන් අපි ළමයි ලොකු වුණාමනේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් ක්ලාස් වලට යවන්නේ. ඒක එහෙම නෙමෙයි. දරුවට පුංචි කාලේ මේ රටට තියෙන මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ගියානේ අපිට තව අවුරුදු 12යි. මම මීට ඉස්සෙල්ලා මේ හැම තැනදීම මම මේක කියනවා. අවුරුදු 12යි. ඒ කියන්නේ පළවෙනි ශ්‍රේණියේ ඉඳලා 12 වෙනි ශ්‍රේණියේ යනකම් දරුවට ගුණධර්ම පුරුදු කරන්න ඕනේ. දැන් අනිත් දරුවගේ ජීවිතේ අනිත් දරුවගේ නිර්වත දකින්නවා කියන්නේ ඒක ලෙඩක්, මානසික ලෙඩක්. ඒ කියන්නේ මේ දරුවන්ට නිර්වත කියලා කියන්නේ මහා භයානක දෙයක්. හරි මම එදා කිව්වා අපි සෙක්ස් කියලා කියපු ගමන් ඒක ටැබු. එහෙම නෙමෙයි. පොඩි කාලේ ඉඳලා දරුවන්ට කියලා දෙන්න ඕනේ. මෙන්න මේ දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. ළමයා තේරුම් ඇති කාලෙක ඉඳලා පොඩි කාලේ ඉඳලා කියන්න ඕනේ පුතේ බෙදා හදාගෙන කන්න, අනිත් දරුවන්ට රිස්පෙක්ට් කරන්න, අම්මලා තාත්තලා මේ ඔක්කොටම වඩා මේ දරුවෝ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ දරුවෝ ඇත්තම කතාව අපි කියන යකා නටනවානේ. මේකට වග කියන්නේ නොදෙමව්පියෝ. වෙන කවුරුත් ඒ දරුවෝ නෙමෙයි. ඒ දරුවෝ හදපු විදිහ. දැන් විශ්වවිද්‍යාලයකට දරුවෝ යනකොට පළවෙනි දවසේ දරුවට කියලා දෙන්න ඕනේ මේ දේවල් කරන්න එපා කියලා. එතකොට දැන් ඒගොල්ලෝ ඔය කියන දැන් ඕකට නවකවාදී නෙවෙයිනේ දෙන්නේ සබ් කල්චරල් ඒගොල්ලෝ වෙන දෙයක් නේ. ඒගොල්ලන්ගේ උපසංස්කෘතිය ගැනනේ කතා කරන්නේ. ඒක ගැන දෙමව්පියෝ දැන් තමන්ගේ දරුවා විශ්වවිද්‍යාලයට යන්න ලෑස්ති වෙනකොට දරුවට උගන්නන්න ඕනේ මොනවද වෙන්නේ. අර අපි කියනවා මේ possible දේවල් risk එකක් මේ වගේ දේවල් එනවද මෙන්න මේ වගේ දේවල් වෙයි කියලා. ඒ වගේම මම හිතනවා මේ O level පන්ති වල ඉඳන්ම දරුවන්ට උගන්නන්න ඕනේ විශ්වවිද්‍යාලයට A9ක් ගන්න A3ක් ගන්න එහෙම නෙවෙයි විශ්වවිද්‍යාලයට ගියාම හැසිරෙන විදිය. මේවා පොඩි කාලේ ඉඳලා උගන්නන්න ඕනේ. පළවෙනි විශ්වවිද්‍යාලය දෙමව්පියෝ දරුවා හරියට හැදුවේ නැත්නම් ওই සමාජයෙන් හැදෙයි. දැන් අර ඔය එක ළමයෙකුට දත් කැඩෙන්න ගහලා තියෙනවනේ. ඒ කියන්නේ අම්මලා හදපු නැති නිසානේ දරුවා සමාජයෙන් ගුටි කෑවේ. එතකොට මම කියන්නේ මේ මූලාශ්‍රය තියෙන්නේ මේ දරුවා හැදෙන වැඩෙන පසුබිමේ. දෙමව්පියන්ගේ සහෝදර සහෝදරයන්ගේ හුඟක් වෙලාවට බලන්න කවදාකවත් මේ අර ඒ හොඳ ගුණගරුකව හදපු දරුවන් ආවොත් ඒ දරුවෝ මේ වගේ මේ රණ්ඩු සරුවල් වලට යන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ තමන්ගේ දේවල් කර කර ඉන්නවා. අනිත් එක මේ ලංකාවේ තියෙන හැම විශ්වවිද්‍යාලයකම ඔය රැගින් කියන දේවල් නැහැ. සමහර විශ්වවිද්‍යාලවල විතරයි තියෙන්නේ. නමුත් ඒ සමහර වෙලාවට විශ්වවිද්‍යාලය ඇතුළෙන්ම අර වින්දිතයව තවදුරටත් වින්දිතයක් කරනවා. හුඟක් වෙලාවට
වැරදි දේවල් සමාජගත කරනවා. දැන් ඔබ ඒ දවස්වල සෝෂල් මීඩියා තිබුණේ අපේ කාලේ. හැබැයි ඉතින් අපිට මතකයි සාමාන්‍යයෙන් ඒ දවස්වල රැගින් කියලා කියන්නේ ඔය කෙලපිඩක් ගහලා කියන ඕක තමයි ප්‍රේමසාගරේ ඔන්නෝක පීනන්න. බොහොම මේ ඒ නවකවදේ බොහොම සුන්දර දේවල්. කවුරු හරි කෙනෙක්ව පෙන්නලා කියන අන්නරයට දුවලා ගිහලා ආදරේ කියන්න. බොහොම සුන්දර දේවල්. දැන් එහෙම නෙමෙයි ළමයින්ගේ ක්‍රූරත්වය ඒකෙන් පෙන්වන්නේ ඒගොල්ලන්ගේ මානසික ලොකු මානසික ව්‍යාකුලතාවයක ඉන්නවා. ඉතින් මං හිතනවා මේ දරුවන්ට දැන් උපදේශනය දීලා වැඩක් නැහැ. මේ දරුවන්ගේ අම්මලා තාත්තලටත් උපදේශනයට යොමු කරන්න වෙනවා. පොඩි කාලේ ඉඳලා දරුවා හදාගත්තොත් ඔය පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කියන එක කරොත් පොඩි කාලේ ඉඳලා දරුවව පුරුදු පුහුණු කරත් සමාජ ගුණධර්ම වලට පළවෙනි දේ තමයි දරුවට පුරුදු කරන්න ඕනේ අම්මට තාත්තට ගරු කරන්න. මොන ප්‍රශ්න තිබුණත් උදේ පාන්දර ඉස්කෝලේ යනකොට දෙමව්පියන්ට වැඳලා යන්න පුරුදු කරන්න. ළමයි වඳින්න නැත්නම් බලෙන් හරි වඳ ගන්න ඕනේ දරුවන්ට. දැන් එහෙම නෙමෙයිනේ කියන්නේ. ඔය එක්තරා ඇමතිවරයෙක් කිව්වා මේ කාටවත් වඳින්න යන්න එපා. සමාජගත කරන දේවල්. දැන් මේ රට හුඟක් වෙලාවට මේ විකෘතුනේ දේශපාලනය නිසා. මේ අපේ තිබුණ සංස්කෘතිය, සભ્યත්වය මේ හුඟක් විනාශ කරේ දේශපාලඥයෝ. ඒගොල්ලන්ගේ ඵල ප්‍රයෝජනයට මේ කරේ. දරුවන්ව බිලිගත්තා. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්වත් බිලිගත්තේ දේශපාලඥයෝ. එකම දේ මේ දරුවෝ ඒගොල්ලන්ගේ මේ විප්ලවයේ ආරම්භය ඔක්කොම ඉවරයි. උපාධිය අරගෙන හොඳ කසාදයක් බැඳගෙන මුදලාලි කෙනෙක්ගේ දුවෙක් හරි කවුරු හරි බැඳගෙන ගියාට පස්සේ විප්ලවයත් ඉවරයි. ඒගොල්ලන්ගේ සමාජවාදයත් ඉවරයි. එතකොට මේ තනිය කර බොරු වෙන්නේ ජීවත් වෙලා තියෙන මේ විශ්වවිද්‍යාලේ ඉන්න දරුවෝත් දන්නවා තමන් කරන දේ වැරදි කියලා. නමුත් ඒ දේ ඒගොල්ලන්ට කියලා දෙන්න මිනිස්සු බය ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපි ලොකු දෙයක් කරනවා කියලා. එහෙම නෙමෙයි. අම්මලට තාත්තලට පුළුවන් වෙන්න ඕනේ එක කනේ පාරක් දීලා නෑ ඔයා ඔය වැඩේ කරන්න එපා කියලා. බලන්න ඕක හරියන්නේ නැද්ද කියලා. අපි තාමත් අපේ දෙමව්පියන්ට බයයිනේ. දැන් මගේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. සමහර අය කසාද බැඳලා. ඒත් අදටත් අපේ දරුවෝ අපිට ඒ කියන්නේ ගහයි බණී කියලා නෙමෙයි. ගෞරව සම්ප්‍රයුක්ත බියක් අපි ගැන තියෙනවා. මගේ සමහර මගේ මේ ලොකු දුවගේ යාළුවෝ කියන අම්මෝ ආන්ටිත් එක්ක කතා කරන්න බයයි. අර ඒ දවස්වල. ඉතින් නමුත් දැන් අද මම ඒගොල්ලන්ට යාළුවෙක් වගේ. ඒ කාලෙට දරුවන්ව ඒ විදිහට හදන්න මේක දෙමව්පියන්ගේ වගකීම. මේක තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. හැබැයි විශ්වවිද්‍යාල ඒ කල්චර් එකේ මේවට විශ්වවිද්‍යාල ගුරුවරු වග කියන්න ඕනේ. කවුන්සලර්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලෝ වග කියන්න ඕනේ. මේ හැම කෙනාම වග කියන්න ඕනේ. විශ්වවිද්‍යාල පද්ධතියම වග කියන්න ඕනේ. අනිත් එක තමයි මේ රටේ තියෙන මේ අධ්‍යාපන ක්‍රමය වහාම වෙනස් වෙන්න ඕනේ. මේ ළමයි කුහක වෙන්නේ ක්‍රූර වෙන්න පටන් ගන්නෙ පහේ ශිෂ්‍යත්වයෙන්. ඒව වෙනස් වෙන්න ඕන. දැන් මේ ওই විදිහට කතා බහ ගොඩනගෙනකොට මම සමාජ මාධ්‍ය මේ දවස්වල වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවනේ ඔය ගැටලුව සම්බන්ධයෙන්. ඒතර මම හැමතිස්සෙම දැකපු දෙයක් තමයි මේ ඒ දරුවට දරා ගැනීමක් නැහැ. ඔවුන්ට දරා ගන්න බෑ. අන්න ඔය කියන වචනේ. එතකොට ඇත්තටම මේ දරා ගැනීම නිසාද මේ හැමදේම සිද්ධ වෙන්නේ? නැත්නම් දරා ගැනීමට බැරි හින්දාද? ගිහානේ ඒකත් ප්‍රශ්නයක්. කෙනෙකුට යම්කිසි දේවල් දරා ගැනීමක් තියෙනවද ඒ ශක්තිය තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. හැබැයි සමහර දේවල් තියෙනවා මිනිස්සුන්ට දරා ගන්න බැරි තරම් ක්‍රූර ඒ කියන්නේ පිළිකුල් සහගත දේවල් සිද්ධ වෙනවා. දැන් ඔතෙන්දිත් අපි දරුවන්ව මං කිව්වා වගේ පහේ ශිෂ්‍යත්වයේ ඊට පස්සේ O level A level වෙනකන් තරඟකාරීව දරුවව එක හැල්මේ දුවගෙන යන්නේ නැතුව දරුවට ක්‍රීඩාවක් කරන්න අනිවාර්යයෙන්ම ක්‍රීඩාවක් කරන්න. ඒ කියන්නේ මොන හරි సౌందර්ය දෙයක් මේ දරුවන්ගේ ඇඟේ సౌందර්ය කියන දේ තියෙනකොට ප්‍රශ්න අඩුයි. ඔය සින්දුවක් අහන්න එහෙම නැත්නම් දරුවා කැමති දෙයක් කරන් හුඟක් වෙලාවට අද මං අර කිව්වේ පේරන්ටල් ස්ටයිල් වල දක්න දෙයක් තමයි අම්මට තාත්තට ඕන දේ තමයි කරන්නේ. එහෙම නෙවෙයි දරුවට ක්‍රීඩාවක් කරන්න. ඒ කියන්නේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියන ඒවා හරි වැදගත්. දැන් අපේ කාලේ ඔය ඒ කාලේ තිබුණා මේ ප්‍රී වොකේෂනල් සබ්ජෙක්ට්ස් මම දන්නේ දැන් ඒකෙදි ඒ කාලේ ඔය මේ ගෑනු ළමයින්ට මහන්න ගොතන්න මැක්‍රම් හදන්න බතික් ඒ වගේ දේවල් පවා ඉස්කෝලේ ඉගෙනනවා. කෘෂිකර්ම ජ්‍යාමතිය ඒ වගේ දේවල් පිරිමි ළමයින්ට වඩු වැඩ පවා ඉගෙනනවා. එතකොට ඒ කාලේ අපිට ඕන දෙයක් අපේ ගෙවල් වල තියෙන දෙයක් කරගන්න පුළුවන්කම තිබුණා. අද කාලේ ළමයින්ට මේ ස්කිල්ස් කියන ඒවා නැහැ. එතකොට ඒවා පුරුදු පුහුණු කරන්න දැන් හුඟක් වෙලාවට මම හැම කෙනාගේම ඉල්ලන්නේ
හැමදාම තමන්ගේ දරුවට පුළුවන් නම් බාලදක්ෂයෙක් බාලදක්ෂිකාවක් කරන්න. එතෙන්දි තමයි දරුවා ඔය යම් යම් දේවල් ඉගෙන ගන්න හරියට තමන්ගේ දේවල් කරගන්න දරා ගැනීම දේවල් ජය පරාජය දෙක අපි ක්‍රීඩාවලට සහභාගී වුණාම කොහොමද වෙන්නේ විවාද කණ්ඩායම් වලට දාන්න ඒව පුරුදු පුහුණු කරන්න ඕනේ. එහෙම නැතුව මේ අධ්‍යාපනයේම කරන්නලා ඒ කියන්නේ you study get 9 A's then මේ ඒ තුනක් ගන්න එහෙම කියන එක වැරදි. මේ දරා ගැනීමේ ශක්තිය දරුවට එන්නේ යම් යම් දේවල් වලට සහභාගී වෙලා ජය පරාජය දෙකම බාර ගන්න පුළුවන් විදිහට දරුවව අපි හැඩගස්සන එක. ඒකට අනිවාර්යයෙන්ම මේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියන දේවල් අපි කරන්නම අවශ්‍යයි. ඔබතුමිය කියන විදිහට යම්කිසි දරුවෙක්ට නිවසින් හෝ තමන්ගේ පාසලෙන් හෝ මේ සමාජාචාර ධර්ම නැත්නම් සමාජයේ කොහොමද ජීවත් වෙන්නේ කියන දේ ඉගෙන ගන්න අවස්ථාවක් උදා වුනේ නැත්තම් වෙනත් තැන් තියනවද වෙනත් ආයතන තියනවද ඔහුට ඇයට මේ පිළිබඳ අධ්‍යයනය කරන්න? ගියානේ දැන් මේ ලංකාවේ තියෙනවා විධිමත් අධ්‍යාපන සහ විධිමත් අධ්‍යාපන කියලා. නමුත් මෙන්න මේ විදිහට අපි හිතන්නකෝ දැන් දරුවෙකුට විභාගේ පාස් වෙන්න බැරි වුණා කියන්නකෝ O levels පාස් වෙන්න බැරි වුණොත් අපිට පුළුවන් ඕන තරම් තියෙනවා ආයතන මේ දරුවන්ට ටර්ෂරි এডুকেෂන් එකේ ගිහිල්ලා යම් කිසි දෙයක් කරන්න. අද ස්කිල්ස් අඩුයිනේ මේ දරුවන්ට ඒව උගන්වන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ දරුවන්ට ඉවසීම කියන දේ ප්‍රගුණ වෙනවා. ඒ වගේම ලස්සනම දේ තමයි මේකට යන ශිෂ්‍යයන්ට යම් කිසි දීමනාවකුත් ගෙවනවා. නමුත් අද මොකද වෙන්නේ? ළමයා O level fail වෙච්ච ගමන් ළමයාට අරගෙන දෙනවා 3 wheeler එකක් අරගෙන ඔන්න ළමයා හන්දියක ඉන්නවා. ඒවෙන් තමයි යම් යම් දුරාචාර වලට දරුවෝ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා අපිට දැන් හුඟක් වෙලාවට දැන් මේ ඔය අපි personality development එහෙම නැත්නම් social etiquette manners උගන්වන තැන් තියෙනවනේ. දැන් අපි තියෙනවා වගේ තියෙනවා. හුඟක් වෙලාවට අපි ළඟට එන ළමයි මම බැලුවාම ඇත්තටම හරි සන්තෝෂ වෙනවා. සමහර වෛද්‍ය ශිෂ්‍ය ඒ කියන්නේ වෛද්‍ය පීඨයට නීති විද්‍යාලයට තේරිච්ච අය ඒ වගේම මේ ඉංජිනේරු ඒ වගේ හැම දෙයකම ඒ වගේම කසාද බඳින්න ඉන්න දරුවොත් ඇවිල්ලා මේ දේවල් ඉගෙන ගන්නවා. ඇයි මේවා ඉගෙන ගන්න? සමහර වෙලාවට ඔය එක වෛද්‍යවරයෙක් ආවහම මගේ ළඟට ගිහිල්ලා එයා සෝෂල් එටිකට් කෝස් එකක් කරා කිව්වම අනිත් කට්ටියවලු ඔයා ડોක්ටර් කෙනෙක් වෙලා මොකටද මේ සෝෂල් එටිකට් කරන්න ගියේ කියලා. ඉතින් මට කියන බලන්න මැඩම් අන්න එහෙම. අන්න ඒ මානසිකත්වය වෙනස් කරගන්න ඕනේ. ඕනම දෙයක් දරුවන්ට පුරුදු වෙන්න ඕනේ. අර ඔබ කියපු දරා ගැනීමේ සහ නිහතමානීකමක් තියෙන්න ඕනේ. Taman නොදන්න දේවල් ඉගෙන ගන්න. පොඩි දේවල් අපි උගන්වන දේවල් අපි කියනවා it goes a long way කියලා. මම හිතනවා මේ පෞරුෂත්ව වර්ධනය කියන දේවල් ඉස්කෝලේ අපේ කරිකියුලම් එකට ඇතුළත් වෙන කාලේ හරි සාරධර්ම කියන දේවල් මේ දරුවන්ට grade 1 ඉඳලා උගන්වන කාලේ හරි කියලා මම හිතනවා. මේක පාසලෙන් පටන් ගන්න පුළුවන්. පාසල්වල උගන්වන්න නැත්නම් ඒවට පෞද්ගලික ඕනතරම් ඉන්ස්ටිටියුට් විශ්වවිද්‍යාල තියෙනවා ඉගෙන ගන්න. මේ විදිහට කතා කරනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි මේ මෙතුමිය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධති වලට ගිහිල්ලා පෞරුෂත්ව වර්ධනය, එතකොට සමාජයේ කොහොමද හැසිරෙන්නේ, ආචාර ධර්ම මේ ආදී නොයෙකුත් මාතෘකා පිළිබඳ ඉතාම පුළුල්ව කතා කරනවා, වැඩසටහන් කරනවා, ඔවුන්ට දැනුම බෙදා දෙනවා. ඉතින් ඔබත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නම් ඔබටත් පුළුවන් එකතු වෙන්න මේ වැඩසටහන් එක්ක. ඉතින් අදට මම හිතනවා අපේ කතා බහ මෙතනින් නිමා කරන්න ඕනි කියලා. බොහොම සාර්ථක කතා බහකට අදත් එකතු වුණු ඔබතුමියට ඊටාම ගෞරවයෙන් ආයුබෝවන් කියලා සමු දෙනවා. ඉතින් ගිහින් යන්න තවත් දවසක මේ වගේම මාතෘකාවක් අරගෙන අපි නැවත හමු වෙමු.